හොඳයි අද අපි කතා කරන්න යන්නේ අපේ රටේ හරිම සුලභව දකින්න ලැබෙන ඒත් අසාමාන්‍ය ගුණ රසක් තියෙන ගහක් ගැනයි. ඔව් මේ ගහ නම් අනිවාර්යයෙන්ම දැකලා ඇති නේද? මේ තමයි මදටියා ගහ. ශ්‍රී ලංකාවේ පාරක් අයිනේ එම නැත්නම් කැලෑබද පත්තක නිතරම දකින්න ලැබෙන අපිට හරිම හුරු පුරුදු දෙයක්. සමහර විටේ ලක්ෂණ රතු පාට මදටියා ඇටත් මතක ඇති. හැබැයි මේ සාමාන්‍යයි කියලා හිතන ගහේ ඇත්තටම අපේ සෞඛ්‍යයට ලොකු බලපෑමක් කරන්න පුළුවන් රහස් බලයක් තියවා කිව්වොත් ගොඩක් දෙනෙක් මේකට දන්නේ නැහැ. ඉතින් අපි බලමුද මොකද්ද මේ රහස කියලා. හරි. එහෙනම් අපි මුලින්ම මේ එච්චර අවධානයක් යොමු නොවන ගහේ තියෙන රහස ගැන හොයලා බලමු. මේකට විද්‍යාත්මකව කියන්නේ ඇඩනැන්තෙරා පවෝනියා කියලා. මදටියා කියන්නේ අපේ දේශීය වෙදකමෙන් නම් හරිම ජනප්‍රිය ඖෂධීය ශාකයක්. ඒත් ප්‍රශ්නේ තියන්නේ ඒකේ ඇත්තම වටිනාකම ගොඩක් වෙලාවට අපිට මඟහැරෙනවා. හොඳයි. එතකොට මේ ශාකයේ ඖෂධීය ගුණ තියෙන කොයි කොටස්වලද? කොළවලද, මුල්වලද? අපි බලමු. පුදුම දේ තමයි මේකේ සුව කිරීමේ ගුණය එක තැනකට විතරක් සීමා වෙලා නැහැ. කොළ, දළු, මුල්, බීජ මේ කියන්නේ හැම කොටසකම වගේ ඖෂධීය ගුණ තියෙනවා. හරි. එහෙනම් දැන් අපි බලමු මේ ගහෙන් ලැබෙන ප්‍රධානම ඖෂධීය ප්‍රතිලාභ පහ මොනවද කියලා. පහක්. මේ අංකේ මතක තියාගත්තොත් ඉස්සරහට කියන දේවල් තේරුම් ගන්න ලේසි. මෙන්න බලන්න ඒ ප්‍රධාන ප්‍රතිලාභ ටික. ශරීර ශක්තිය වැඩි කරනවා, සෙම් රෝග අඩු කරනවා, ආහාර දිරවන්න උදව් වෙනවා, සන්ධි වේදනා වගේ වාත වේදනා සමනය කරනවා, ඒ වගේම පෙනහළුයි හදවතයි වගේ ප්‍රධාන අවයව වලටත් සහාය දෙනවා. හොඳයි. දැන් අපි මේ එකින් එක ගැන ටිකක් විස්තරාත්මකව බලමු. පළවෙනි දේ තමයි ශරීර ශක්තිය වැඩි කිරීම. සාම්ප්‍රදායිකව මදටිය ඇට සහ මුල් වලින් ගන්න සාරය පාවිච්චි කරනවා ඇඟේ තියෙන දුර්වල ගතිය නැති කරලා ශක්තිය ගොඩනගන්න. දෙවැනි එක සෙම් රෝග අඩු කිරීම. මදටියා කොළ තම්බල හදාගන්න කසායකින් සෙම් ප්‍රතිශ්‍යාව ඇඟේ දැවිල්ල නහය හිරවීම වගේ දේවල් වලට හොඳ සහනයක් ලැබෙනවා. තුන්වෙනි කාරණේ තමයි ආහාර දිරවීමේ පද්ධතියට උදව් කරන එක. මදටියා මුල් වලින් හදන කසාය අර්ශ සහ මලබද්ධය වගේ තත්වයන්ට සාම්ප්‍රදායිකව පාවිච්චි කරනවා. හතරවෙනි එක වාත රෝග සමනය කිරීමේ හැකියාව. දැන් ආයුර්වේදයේ කියවන විදියට වාත දෝෂ කියන්නේ ශරීරයේ චලනයට සම්බන්ධ දේවල්. ඉතින් ඒ ආශ්‍රිත වෙන සන්ධි වේදනාව, ඇටකටු වේදනාව, ස්නායු සම්බන්ධ ගැටලු වගේ දේවල් වලට මඩටියා තෙල් හරි කසාය හරි පාවිච්චි කරනවා. අන්තිමට පස්වෙනි බලය ඒ තමයි ප්‍රධාන අවයවවල ක්‍රියාකාරීත්වයට උදව් කරන එක. මේ ශාකයේ විටමින් සහ ක්ෂාරීය ගුණ තියෙන නිසා පෙනහළු සහ හදවතේ ක්‍රියාකාරීත්වය හොදින් පවත්වාගෙන යන්න උදව්වක් වෙනවා කියලා තමයි විශ්වාස කරන්නේ. හරි. අපි දැන් ගුණ ගැන ගොඩක් දේවල් කතා කළානේ. එහෙනම් දැන් බලමු මේවා පාවිච්චි කරන්නේ කොහොමද? ඒ වගේම අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දෙයක් ගැනත් කතා කරමු. සාම්ප්‍රදායික ක්‍රමේ නම් හරිම සරලයි. මදටියා කොළ, මුල් සහ බීජ එකතු කරගන්නවා. ඊට පස්සේ වතුර දාලා තම්බලා කසායක් හදාගන්නවා. මේක දවසකට දෙපාරක් විතර තමයි පාවිච්චි කරන්නේ. මෙන්න මේක තමයි හැම දෙයකටම වඩා වැදගත්ම දේ. හොඳට මතක තියාගන්න මේ සාම්ප්‍රදායික දැනුම කුයිතරම් වටිනවත් මේවා පාවිච්චි කරන්න ඕන අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ඇතුව විතරයි. ඒක නම් කිසිම විදියකින් අමතක කරන්න එපා. හොඳයි දැන් අපි මේ හැම දෙයකින්ම ඉගෙන ගන්න ඕන ලොකුම පාඩම ඒ කියන්නේ අපේ වගකීම ගැන කතා කරමු. ඉතින් කාරණේ මේකයි. අපේ වටේම තියෙන මේ වගේ ගස්වැල් වල පුදුම ඖෂධීය බලයක් සැඟ වෙලා තියෙනවා. ඒක හඳුනා ගන්න එක වගේම ඒ වටිනා ස්වභාවික දායාදයන් රැක ගන්න එකත් ඇත්තටම අපේ ඒ කියන්නේ අපි හැමෝගෙම වගකීමක්. අද මදටියා ගහ ගැන අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා හිතෙනවා නම් ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ තමයි ඒ වෙනුවෙන් තවත් මදටියා පැලයක් හිටවන එක. ඒක අපි ස්වභාව ධර්මයට කරන ලොකු ගෞරවයක් වේවි.